කරන්නයි දඟර වලිග මේක දැකපි කොටියට වැඩ වරදින්නයි කොයිතරමක් යාළු වුණත් හිටපු හැටිය වෙනස් වෙනවා කොටියගේ මේ පුරුදු ගතිය කාටත් කරදර ගේනවා දඟර වලිග ඇට උගුලේ මෝඩ කොටිය පැටලෙනවා මාළු පැටවු අට කරගෙන කොටියට තව බැටරෙනවා මහතුරුනි අපේ චන්ද්‍රිකාවලට ලැබී තිබෙනවා කැලෑවේ දර්ශන කීපයක්. මෙයින් පෙනෙන විදියට ඔප්පු වෙනවා අපි අසා ඇති දඟර වලිග වඳුරන් පිළිබඳ කතාව අසත්‍යයක් නොවන බව. එම තොරතුරු නිවැරදි නම් මේ තමයි ලෝකයේ සිටින ඉතා දුර්ලභ නුවණැති වඳුරා මහතුරුනි. ඇත්තම කියනවා නම් මේ වඳුර සැබෑ සූර්යෙක්. අපි මේ දඟර වලිග වඳුරා අල්ලගෙන අධ්‍යයන කරලා එයාගේ ගති ලක්ෂණ වලින් යුත් දක්ෂ රොබෝ හමුදාවක් ඉක්මනින්ම සාදාගෙන අපේ බලය වැඩි කරගත යුතුයි. මේ ව්‍යාපෘතිය සඳහා මම පත් කරනවා අපේ කණ්ඩායමේ දක්ෂතම නිලධාරියාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ තිරයේ පෙනෙන අය. ඔහු මගේ යටතේ දක්ෂ ආරක්ෂකයෙක් නිසා ඔහු තමයි සුදුසා. මොනවා ඔහුට දඟර වලිග ලපවාන රැලීමට පටන් ගනිමු. නිවැරදි ස්ථානය කරා අපි ළඟා වෙනවා පෙරසුම් කරුවන් සූදානම්. නැගිටිනවා නිදාගෙන ඉන්න නැතුව. දෙකයි අනිනවා දඟර වලිග තුරු සෙවනේ මාළුන්ගෙනි කුස පිරුණේ පැටවු නිවස සරසන්නේ වඳුරු මවගේ උපන්දිනේ වඳුරු මවගේ උපන්දිනේ මේක දැකපි දඟර වලිග එතකොට නේ මතක් වුනේ ආමිනේගේ උපන්දිනේ ආමිනේගේ උපන්දිනේ මෙතනයි පෙට්ටිය ගෙනවා මෙහාට. දැන් තියෙන්නේ සිටියේ ලකුණු කරපු ප්‍රදේශ හොයන්න. මම මේ ගඟ කිට්ටුව හොයන්නම්. ඔහෙ හොයලා බලනවා අයිතුරු සේරම හා. යනවා. ධම්මම යනවා. මොකක්ද ඒ සද්දේ? දඟර වලිග. මං ආවේ. ඔහෙ වල්ලන්න. ආපෝයි. ඊටවද මගෙන් බේරෙන්න. ආඩ වඳුරා. හිතන් ඉන්නේ ලොකු ඡන්දියක් කියලාද? දැක්කද මගේ වැඩ? පණ්ඩිතෙකුට උනත් මගෙන් බේරෙන්න බෑ වඳුර. අංගෙන් නැතුව එනවා. ඡන්දිලේනෙක්. අනේ මාව බේර ගන්නවා. අනේ මාව ගිලනවා. අනේ බේර ගන්නවා. ඔය දල දානවා. අනේ දල හතට ගන්නවා. අයියෝ ඔහෙ දන්නේ මගේ හැටි. අයියෝ අනේ ගන්නවා. මම දලින් එළියට ගන්නවා මාව. අයියෝ අනේ අම්මේ. අයියෝ කරගෙන අයියෝ බෑ. අයියෝ අම්මෝ. හලෝ Salimos a la gran banda.
මොනවා ඇවිල්ලා මාව බේර ගන්නවා මාව බේර ගන්න ඉතින්ලම අත් අපි දෙපාය මුල් දබාවරින් නැට්ටෝ වඳුරු හාමිනේට උපන් දිනක් වේවා. බලන්න දුවේ පුතේ වඳුරු වුණත් අපිට වඩා හොඳට සිරිත් පිරිත් දකින්න ඇති. උපන් දිනට සුබ පතනවා තෑගි භෝග ගෙනත් දෙනවා කොතනක තිබුණත් හොඳ ගති රම්මතු රම්මින් වටිනවා. මේ දඟර වලිග වානරයා කොටු කර ගැනීමේ දෙවැනි පියවරයි සරසෙන් අතුරු ආන්තරාවක් කරදරයක් ආවම තවුලේ නායකයෙක් වෙච්ච දඟර වලිග ක්‍රියා කරන හැටි පේනවා නේද? දරුවෝ ටික එක්කන් ගිහිල්ලා ආරක්ෂා සහිතව ගේ ඇතුලේ හැංගුවා. තමා හැංගුනේ නැහැ. කරදරකාරයින්ව පන්නන්න ඉදිරියටම ගියා. ඔච්චර සූත්‍රකාරයෙක් වුණත් අපෙන් බේරෙන්න බෑ. තේරුණාද? අහෙක් කොටුණා. මෙන්න මෙතන තමයි අපි වඳුරු ගැන පරීක්ෂණ පවත්වන්නේ. එතන. කොහොමද ડોක්ටර්? කොහොමද පරීක්ෂණ? දඟර වලිග හොඳින්ද? කොහොම බලන්නේ කතරින්න. ඔයාගේ කට සරින්න මෙහෙම. කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ විදියට පරීක්ෂණ කරලා වඳුරු හදන්නේ කොහොමද? මට නම් මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. වඳුරු හමුදාව අපිව යුද්ධ රාජ කරයිද? මෙයා ඊළ කරන්න පුළුවන් කියලා හිතනවද? එතන තරල් දෙසි නෑ වැඩේ. දැන් කියන්නේ නැත්තම් මේ පින්තූරයෙන් පෙන්වන්නේ කාටද කියලා. වඳුර හොඳ මොල්ලකාරයා. මෙහෙම ඉන්නවා නම් පුරුදු කරන්න බැරි ඈ. ඊළඟ පරීක්ෂණය. මට තේරෙන්නේ නැහැ. සත්‍ය වැඩි කරලා තිබුණත් ප්‍රතිචාරයක් නැහැ සර්. ඒ මෙයා අසාමාන්‍ය වඳුරෙක්ින්ද කොයිතරම් දරුණු සද්දයකට උනත් මෙයා හොඳට ඔරොත්තු දෙනවා දන්නවද? ඔය ඇත්තමද? ඒක නම් කොහොමවත් වෙන්න බෑ. ඒක මැෂින් එකේ වරදක්. අයියා මාවද වර්ෂා කරන්න හදන්නේ. ඊළඟට කරන්නේ මේ විශේෂිත යන්ත්‍රයෙන් වලිග ස්කෑන් කරන එකයි. වඳුරගේ වලිග අත සැකිල්ල වගේම නාහිවට නැති පරීක්ෂා වෙනවා. එයාගේ මූණ හරි හිරියාවයිනේ. අවෝ මාත්තාට කැමති. අපිට ළඟට ගිහින් බලමුද? බලමු. බලන්න මරදී තමයි. මේක මා විසින් අලුතින් හදාපු යන්ත්‍රයක් සර්. මට නම් පේන්නේ වඳුරා ඔහෙගේ පරණ යාළුවෙක් වගේ. මගේ තොප්පිය දෙන ඔහම ඉන්න මාත් එනවා. පළවෙනි උමක පව් කරනකොට වඳුරා සම්පූර්ණයෙන් විශ්ලේෂණය වෙලා බලා ඉන්නකොට සර්. අතාරිනවා දැන් මම.
මොකද වෙන්නේ අපුව හැබැරිලා යයිද මේ අන්තරවලට ඒ පරිශ්‍රිකයක් මේ බලන්න සර් මේ පළවෙනි පරීක්ෂණයේ ප්‍රතිඵල බලන්න නියමයි අවශ්‍ය තොරතුරු හැමදේම තියෙන නිසා ඔහුට පුළුවන් වතුර හම්බව හදලා දෙන්න. බලන්න මේ කේතියා සර් මේ වඳුරගේ හිත සකිල්ල එතකොට මේ කවුද? අනේ මන්ද සර් ඔබට මේ කවුද? ඇත්තටම පේන්නේ හරියට අපේ කට්ටිය වගේ සර්. අපේ කට්ටිය? ඒගොල්ලෝ කොහොමද මේක ඇතුළට ගියේ? මට තේරෙන්නේ නැහැ. අපි දැන් මේ බොක්සින් තරග පවත්වන්නේ වලිගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කරන්නටයි. අප්පයි මට බැරියෝ පළවෙනි අපතාටයි ඉවරයි. හරි බලමුකෝ ඊළඟට වෙන්නේ මොකද කියලා. කොහොම දඟලුවත් මගේ රොබෝ අඳුරන්ගෙන් අද බේරෙනවා බොරු. වඳුර පැනගෙන අපි ඒ සතුට භුක්ති විඳිමු නේද? ආදන්නවා හැමෝම එකතු වෙලා වඳුර හොයනවා. මේ බලන්න ඔය කවදා හරි දැකලා තියෙනවද වඳුර සෝස් කනවා? ඔව්මයි එයාට ඉතින් ඒක කන්න ආස ඇතිනේ. හැමෝටම ජය වේවා හැදි එකා අමතන්න වඳුරයි පැත්තේ ඉන්නවද? ආව් දඟර වලිගට බඩගිනි හැදිලා. එයා මගේ හොඳ යාළුවෙක්. ඔව් ඇත්තමයි. මං එයාට හරි කැමති. අපිත් එක්ක කෑම කනවා. දඟර වලිග ලපයා කැන්ටිමට පැනගෙන එන ගිහින් අල්ල ගන්නවා. අපොයි වෙච්ච අකර තැම්බේ පැන යන්නට ඉඩක් නැත්ද විදුලි කූඩුවක හිර වෙලා හිට දවසක් හිටනු බැරිද යන්තරයෙන් වඳුරු හදයි වැඩි වාසිය ලබා ගන්න අනේ අපොයි හැබෑ වඳුරු ඕන නේද තව හදන්න අනේ අපොයි හැබෑ වඳුරු ඕන නේද තව හදන්න ඉක්මනට හයි කරනවා මොකද පරක්කු? ඔය ඉන්නේ සර් ඔබ වඳුර කට්ටිය. ඔබ වඳුර කට්ටිය කීකරු වෙන්නේ සාරක කතාවට විතරයි. ආචාරෝ කලං අපුරුයි මගේ වඳුරු කට්ටිය. දැන් ඉතින් මං තමයි ලෝකෙටම බලවතා. ඕරා පොලිස් එල්ලම වගේ. හැබැයි ප්‍රොෆෙසර් වෙන්න ඕනේ කැමරාවට අහු වෙන්න බෑ.
මොකද ඔයාගේ චොප්පිය ජුනේ? ඇයි මොනවා වෙලාද? කොහොම බලන් හිටියට වැඩක් නෑ. වඳුරු කූඩුව හොයන්න නම් ඇස් පේන කෙනෙක් ඕන ඔත්තු බලන්න. පව් කාරිවලෙම ඉන්නවා. අනේ මගේ වල්ක පැච්චියෝ. ඔයා දුක් වෙන්න එපා. අපි කවදාවත් ඔයාව හිත කරලා කියන්න දෙන්නේ නෑ. නේනවලා සන්තෝෂෙ බෙදා ගන්න එක පස්සේ කරමු. දැන් ඉතින් මෙතනින් පැන ගමු. ආව්යා. අපෝයි. කොහොම හොඳයි වැඩේ. අපේම ඉහළ නිලධාරීන් 3 දෙනෙක් හිරකාරයෙකුට පැනලා යන්න උදව් කරනවා. ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. තේරුණාද? ඒක නෑ අපේ නෙමෙයි. Tamange. මොන්නේ හේකකට යා මේ වඳුරාව හිරකාරයෙක් කරේ. එහෙමද? තව එක පරීක්ෂණයක් ඉතුරුයි. මගේ රොබෝ වඳුරන්ගේ සටන් කිරීමේ හැකියාව බලන්න තියෙනවා. එක ඉල්ලීමක් තියෙනවා. මේ රොබෝ කට්ටිය ඉක්මනටම විනාශ කරලා දාලා වඳුරව ආපහු කැලේට ගිහින් දාන්න ඕනේ. මොනවා? මට නියෝග කරනවද? මේ රොබෝ වඳුරන්ව පාවිච්චි කරලා ලෝකෙම බලය අල්ලන්නයි මට ඕනේ. ඔන්න දැන් බලනවා. කොහොමද මෙයාලගේ වැඩ කියලා. සටන් වදිනෝ. බලමුකෝ එහෙනම් රොබෝ වඳුරොයි හැබෑ වඳුරොයි අතර සටන. පහර දනු. මන්දිරවා. ආපෝයි. ආහෙලා දිනුවා කියලා හිතන්න එපා. කවදාවත් රෝබෝලා විනාශ වෙන්නේ නෑ. වෙඩි තබමු. හැමෝටම වෙඩි තබමු. අපෝයි අපිට වෙච්ච දේ කොහොමද දැන් බේරෙන්නේ? මේ වදිවට මෙයත් කරේ නගිනවා. හුබා මොකද කියන්න හදන්නේ? අපෝයි මෙන්න කට්ටිය දොරක් කපාගෙන ඉන්නකෝ. මේ බාලයන් අපි ඉවරම තමයි. එයා කියන්න හදපු දේ දැන් තමයි මගේ ඔළුවට ආවේ. දැන් ඉහළට. රොබෝ වඳුරු ටික සීසී කඩවි අයුක්තියට හොඳ කුටි බැට දුන්නා. දඟල වඳිකල පවාඩලා. ඉතින් හිත හොඳ යාළුවේ අපි වයි අපේ රටයි ලෝකයයි රොබෝ කච්චියකින් බේරගත්තට අපි ඔයාට දෙනවා දක්ෂම අයට දෙන ඉහළම පදක්කම් 3. මේ බලන්න ඔයාලට පේනවද මේ රොබෝ ඔළුව? ඔව් මේක දැන් හරියන්නේ සෙල්ලම් බඩු කඩේකට. කොහොමද ලොකු දන්න මේ වැඩට නම් යාට දඬුවම් කරන්න ඕනේ. අපි යව අල්ල ගන්න ඕනේ. පැනලා යන්න දෙන්න නරකයි. ඉක්මනට ස්ටාර්ට් කරනවා හෙලිකොප්ටරේ. මේක මගේ අන. කොහොමද මෙහෙත් නැපෙන්න කොහේ හරි ගිහිල්ලා කොහෙමු. අන්න ලොකු දන්න හෙලිකොප්ටරේ නැගලා පැනලා යන්න හදනවා.
අපේ දඟර වලිග සිදේකට බය වෙන කෙනෙක් නෙවෙයි. තේනවා නේද? Tamanට අසාධාරණය කරන අයට යුක්තිය තෝරලා දෙන හැටි. නුවණැත්තාට දිනන්න පුළුවන් කියන කතාව හරිනි. ගෙදර සමගි වුණොත් පුතේ මුළු ගමක්ම සමගි වෙතේ. ගමක් සමගි වුණොත් පුතේ මුළු රටක්ම සමගි වෙතේ. රටක් සමගි වුණොත් පුතේ මුළු ලෝකෙම සමගි වෙතේ. ඒ හින්දා ගෙදර දොරේ සමගිය දෙවියෙක්ම වෙතේ. සමගිය තරම් සම්පතක් මුළු ලෝකෙම නැහැ. වඳුරු කැලේ වඳුරු ගෙදර වඳුරු හාමිනේ. උපන් දිනය සමරනවා ලස්සනයි යන්නේ. දරුවොත් එක්කලා මව්පිය ඉන්න හැටි පෙනේ. මේ ආදර